නවාතැන් පොළට මනුලොවට සංසාරයේ පින් කළ ඇත්තෝ ඇවිල්ලා ඉපදිලාලු. ඒ එනකොට කදක් කරේ තියාගෙන ආවාලු. පිනා එනකොට කදක් ගෙනාවලු. මොනවාද කදේ තිබ්බේ? එකක තිබ්බලු පව්. අනික තිබ්බලු පින්. ඉපදුනාට පස්සේ මේ මනුලොව මේ తాවකාලික නවාතැන් පොලේ ඉඳගෙනත් අර මලු දෙකට පිරෙව්වලු පුතා පව් සහ පින්. දාලා පිනා දෙකට නැමිලලු දැන් බර වෙලා. මලු දෙක පිරිලා. මේ මලු දෙකේ තියෙන්නේ පුතා කෙලස්. පින් පව් කියලා. කෙලස් වලින් බර වෙලාලු පිනා. පින් කළ මිනිහා. ඒක දැක්කලු ගොනා. කවුද මෙහෙ ගොනා? ගෝ කියන්නේ ගෞතම, නා කියන්නේ නායකයානෝ. ගෞතම නායකයාණන් වහන්සේ දැක්කලු කෙලෙස් බරින් බර වෙච්චි මේ මනුලෝ මිනිස්සු. උන්වහන්සේගේ ප්‍රඥාව නැමැති අඟෙන් ඇන්නාලු කෙලෙස් කුඩු වෙලා යන්න. අර බර කෙලෙස් ප්‍රහීන කළ, කෙලෙස් දුරු කළ, කෙලෙස් හලලා දාපු මිනිස්සු නිදහසින් ප්‍රීතියෙන් බරහැර මතු වුණාලු. ඒක දුටු ජනයාද ප්‍රීතියෙන් නිර්වාණගාමීත්වයට ගියා කියලා මේ කවියේ තියෙන්නේ. අපි චූටි කාලේ සෙල්ලමට කිව්වාට නටනටා කිව්වාට ඒකේ ගැඹුරු බණපදයක් ඔබලා තියෙන්නේ ආදි මුතුන් මිත්තෝ අපිට ඉගෙන ගන්න. දකින්න. නමුත් අපි එව්වා හොයා යන්නේ වල් භූත මොනවද තියෙන්නේ? ඒවා පස්සේ තමා ජීවිතේ දෝලණය කරන්නේ අරන් යන්නේ. අවබෝධයෙන් පින්නතුනි බලන්න. චූටි දරුවාගේ ඉඳලා ශික්ෂාකාමී කරන්න. කෙලස් මත පිහිටවන්න එපා. ඔබ දරුවන්ව කෙලස් ගොඩේමයි පිහිටවන්නේ. මේ මොකවත් දන්නේ නැති හීන් එකාගේ අතට ඌට උස්සන්න බෑ ෆෝන් එක. චූටි කාලේ අවුරුදු 1.5 වෙනකොටම අරකේ ෆෝන් එක ඔබනවා. අපේ හාඳුනේ අවුරුදු 10 වෙනකොට ලෝකේ බලන්න තියෙන කුණුහරුප ටික ඔක්කොම බලන මට්ටමට මේ ළමයාව හදනවා මේ මිනිස්සු. මම ෆෝන් එකක් අතට ගන්නකොට අවුරුදු 27යි වයස. අවුරුදු 27 දී ෆෝන් එක අතට ගත්තත් මං ලෝකේ වටේම ගියා පුතා. ලෝකේ වටේම ගියාම. ලංකාවේ ගෞරවනීය චරිතයක් හැටියට මට මේ ලෝකෙ දිනන්නත් හම්බුණා. නිදහස්ම ප්‍රීතියෙන්ම ඉන්න මිනිහා හැවුවොත් ඒත්ම මෙතන සන්තෝෂයෙන්ම ඉන්න මිනිහා හොයමු බලන්න. ඒම හැබැයි වැඩිපුරම වැඩ කරන මිනිහා හොයමු. ඒත්ම අඩුවෙන්ම බුදියන මිනිහා හොයන්න. ඒත්ම මට හැම රැයකම බණක් තියෙනවා. සමහර දවස්වලට උදෙත් තියෙනවා. පොය දවසට බණ 3ක් තියෙනවා. මම පාන්දර 5ට නැගිටිනවා. පාන්දර 3ට පන්සලට ගියත් දවල් මගේ ජීවිතේට පුදියන්නේ නැහැ මම. කවදාකවත් දවල්ට නිදියන්නේ නැහැ. මට නිදිමත තිබුණත් නිදියන්නේ නැහැ. මං ඒ වෙලාවට ඇවිදිනවා. වත්තේ පිටියේ ඇවිදිනවා. නිදිමත මග අරිනවා. මගේ ඇරලා මං ඊළඟ කරන්න තියෙන දවල් කාලේ වැඩ ටික සම්පූර්ණයෙන්ම නිමා කරලා තියලා මං බණට යනවා 12න් පස්සේ. පින්නතුනි හයිය තියෙන වෙලාවේ කරන වැඩ තමයි නාකි වුණාම සතුටට පවතින්නේ. එහෙම නැතුව ගැටවර කාලේ, තරුණ කාලේ, මැදියම් කාලේ මුල් අවදිය ඔබ නිකන් සෙල්ලක්කාර සැපදායක ලෝකයක අරන් ගිහිල්ලා නාකි වයසට එනකොට පුතේ කෝටි ගණන් සල්ලි තිබ්බත් වැඩක් නැහැ. ගත පිරිහිච්ච දවසට අපි ඉවරයි. ගත පිරිහෙනකොටම හිතත් පිරිහෙනවා. සල්ලි තිබ්බට වැඩක් නැහැ. අවබෝධයෙන් යුක්තව ජීවිතය දැක දැන අඳුනාගෙන පින් සිතින් රාගාදී කෙලෙස් ධර්මයන් උපදවා ගන්නේ නැතුව, සැප පස්සේ හඹා යන්නේ නැතුව මධ්‍යම ප්‍රමාණයෙන් ජීවිතේ තනන්න දකින්න මහන්සි ගන්න. එහෙම නැති වුණොත්
මේ ශ්‍රී ලංකා ද්වීපය තව තව කෙලෙස් බර ලෝකයේ අනන්තයට ගිහිල්ලා මේ චූටි පැටවුන්ට ඔබ උරුම කරලා යන්නේ වහලුන්ගේ දේශයක්. පිට රැටියන් විසින් 4-5 වතාවක් උදුරාගත් අපේ රට වැඩි කල නොයා මේ සැරේ උදුරන්නේ නැහැ පුතා, සල්ලි වලට ගන්නවා. ණයට දීලා ණයවල හිලව්වට ලියා ගන්නවා ලංකාව. ලංකාවේ අයිතිය ලියා ගත්තාට පස්සේ ඒකේ වහල්ලු හැටියට ඔබට ජීවත් වෙන්න වෙනවා. ඔබේ පැටවුන්ට ජීවත් වෙන්න වෙනවා. ඒක තමයි මට පේන හෙට. පෙනෙන මානෙක නෑ පින්වත් ශ්‍රී ලංකාවක් ගොඩනගන්නට හැඩක්. අපේ ස්වාමින් වහන්සේලාත් ඒක දකින්නේ අපේ හාඳුන්නේ මේ රට අහිමි වෙන තුරුම. හාමුදුරුවරුත් ඔහේ පවතින සමාජය ඇතුලේ උන්වහන්සේලාත් ඇවිදිනවා. බහුතරයක් එහෙමයි කරන්නේ. අවබෝධය තියෙන හාමුදුරුවරු ටිකක් ඉන්නවා. නැත්තේ නෙමෙයි. උන්වහන්සේලාට තියෙන අර ගෞරවය, අභිමානය, කීර්තිය නැති වෙයි කියලා ලැජ්ජාවෙන් මේ ගැටලු වලට අත දාන්න යන්නේ. හයි හත්තිය තියෙන අය පුතා නළුවෝ වාගේ රඟපානවා. බලයට, නිලයට, ධනයට, වාසි ප්‍රයෝජන වලට, ගරු නම්බු නාම වලට වහල් වෙලා. ඒ හින්දා ගිහි පැවිදි අපි ඔක්කොම කළේ ලංකාවට ද්‍රෝහිකමක්, සම්බුදු දහමට ද්‍රෝහිකමක්, අපායට මිත්‍ර භාවයක් අපි දැක්වුවා. ඒ අපායට මිත්‍ර භාවයේ මත ජාතියත් සමග මේ දේශය ඇතුලේ නරකාදියක් අපි මතු පරම්පරාවකට උරුම කරලා තියෙනවා. ඒකෙන් අත මිදෙන්න සැප පස්සේ දුවන මේ ගමන නවත්තා පින්සිතින් ලෑස්ති වෙන්න මධ්‍යම ප්‍රතිපදාවේ යන්න. මට තිබ්බ කාලේ ඉවර වෙලා තියෙන්නේ. ඒ නිසාවෙන් පින්නතුනි තව කාරණා දෙකක් තියෙනවා කියන්න. වාක්‍යයකින් කියනවා ඒ දෙකම. හරි ලේසි කියන්න. ඒ කාරණා දෙක තමයි අධික සැප දෙන්න ගියාම ශරීරයට අනරියෝ කියන ගුණයට වැටෙනවා. අනරියෝ ඊළඟ එක අනත්ත් සංහිතෝ. අනරියෝ කියන්නේ උත්තරීතර භාවයේ කෙලස ගන්නවා. උත්තරීතර භාවයේ කෙලස ගන්නවා. ගිහියෝ පැවිද්දෝ ඔක්කොම අපේ හඳුන්නේ මේ මෑතකදී අන්තර්ජාලේ සරිසරන පින්තූර තිබ්බා. මේ අය හාමුදුරුවරු දන්නෙත් නෑ, නිගණ්ඨයෝ දන්නෙත් නෑ. නටනවා. අරක්කු බීලා නටනවා සංගීත සංදර්ශනයක. තරුණ හාමුදුරු කෙනෙක් වැඩුණු. මම දැන් සතියකට විතර උඩදී මොරටුවේ බණකට ගියා. ඒත් උදේ වරුවේ තිබ්බේ. ඒ වෙලාවේ කොල්ලෙක් ආවා ඇවිල්ලා හදිසියෙම මගේ ධර්මාසනේ ගාවට ඇවිල්ලා නැමිලා අපේ හඳුන්නේ අද පරිස්සමෙන් කියන්න ඕන කිව්වා. මම ඇයි පුතායේ කියලා. අර අම්මයි දුවයි දෙන්නම හෝටලේට අරගෙන ගිහිල්ලා අම්මට වෙරි වෙන්න බොණ්ඩ දීලා දුව අරගෙන පැනලා ගියේ හාමුදුරු කෙනෙක් එහා පැත්තේ පන්සලේ කිව්වා. ඉවර. අපේ හාමුදුරුවනේ මේ වාගේ සිද්ධි අවුරුද්දකට ගණනාවක් මතු වෙනවා. මේ තුන්නිකායේම නායක හාමුදුරුවරු මේකට වැඩපිළිවෙලක් හදලා නැහැ. හිරෙත් යනවා නිදහස් වෙනවා නැවත විහාරාධිපති වෙනවා. හිරෙත් යනවා නිදහස් වෙනවා අධිකරණ සංඝනායක. හිරෙත් යනවා නිදහස් වෙනවා පළාත් නායක. කවද්ද ශාසනය රකින්න? ඒක දකින මිනිස්සු වඳීද? පුදයිද? ගරු කරයිද? නෑනේ. විනාශ වෙනවා. අපේ තිබිච්ච අර ආර්ය ගුණය අපිම නැති කරගෙන උත්තරීතර භාවයේ ගෙදරක තාත්තා බලන්නකො බීලා සිහිමුරුජ්ජා වෙලා එනවා. දරුවෝ දෑත එකතු කරලා වඳින මිනිහා නෙමෙයි. මේක ඈතින් එනකොටම හීන් එවුම් පයින්නෝ. හීන් එවුම් පැල්ල හැංගෙනවා හැරෙමේ. මූ දකිනකොට යකෙක් පෙරේතෙක් නීචෙක් විදිහට තමයි දකින්නේ. අර බෝසත් උත්තම තාත්තා කියන ගුණයෙන් දෑත එකතු කරපු ළමයි හීහීකඩ විසි වෙනවා.
අවසානයේ ළමයාට තේරෙන ගැටවර වයසට එනකොට තාත්තා හැටියට දකින්නේ නැහැ පුතා. නිවටේක් හැටියට දැකලා කනට ගහන තරමට පුතා තාත්තයි කනට ගහන තැනට එනවා. ප්‍රාථමික සමාජයේ අර අභිමානවත් පියකම නැති කරගෙන තියෙනවා. අභිමානවත් මව්කම නැති කරගෙන තියෙනවා. ගුරුවරයාට ගුරු ගෞරවය තියනවද බලන්නකො. නෑ. පොලිස් නිලධාරියාට නිලධාරියෙක් හැටියට ඒ යුනිෆෝම් එකේ ගෞරවය තියනවද? නෑ. කෙලස ගන්නවා. අපේ හඳුන්නේ මන් දවසක් හෝටලයක ඉන්නවා. ඒ හෝටලේ වැඩ කරනවා මගෙන් ඉගෙන ගත්ත මුස්ලිම් ළමයි 3 දෙනෙක්. මං අවුරුදු 9ක්ම වැඩ කෙරුවේ මුස්ලිම් ඉස්කෝලේක. ඒ කාලේ ඉගෙන ගත්ත ළමයි ගොඩාක් ඉන්නවා 100 ගාණක්. මේ කොල්ල 3 දෙනා වැඩ කරන හෝටලේ මම බණකට ගිහිල්ලා එන ගමන් අපේ රියදුරු පුතාට නිදිමතයි තේ එකක් බීලා යම් පුතේ කියලා හෝටලේ ගාව නවත්තලා කඩේට ඒකට ගියා. මම යනකොට කොල්ල පත්තර කොලයක් හරි එලලා තමයි වාඩි වෙන්න දෙන්නේ. මම පුරුදු කරලා තිබ්බෙව්වා. කොල්ල විජහට දුවලා ගිහිල්ලා පත්තර පිටු දෙකක් තුනක් ගෙනල්ලා පුටුවට එල්ලලා මට ගිලම්පසක් ගෙනත් දීලා මං ගිලම්පස වළඳනකොට පොලිස් නිලධාරියෝ දෙන්නෙක් එනවා හෝටලේට එන්න. පොලිස් නිලධාරියෝ දෙන්න එනවා කොල්ලෝ දැකලා එක කොල්ලෙක් අනිත් කොල්ලට කියනවා මල්ලි පොලිස් කොත්තුවක් දාපන් පොලිස් කොත්තුවක් දාපන් කියලා කිව්වා. දෙමළෙන් කිව්වා මට තේරුණා. ඒකම මං කතා කරුවා මහෙන් එන්න පොලිස් කොත්තු. ඒගොල්ලෝ මේක මං ගාව නැමිලා කියන ස්වාමීන් වහන්සේ මේ පොලිසිය අය හැමදාම ඇවිල්ලා අපේ කඩෙන් නිකන් කාලා යන්නේ. සල්ලි දෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ හින්දා අපි කරන්නේ කොත්තු දීලා මිනිස්සු කාලා ඉතුරු වෙන ඒවා තියෙනවානේ. අර මිනිස්සුන්ට කොත්තු දීපුවාම කාලා ටික ටික ඉතුරු වෙනවානේ පිඟන් වල. ඒ ඉතුරු වෙන කොත්තු ඔක්කොම බේසමකට එකතු කරනවලු. බේසමකට එකතු කරලා තියාගෙන ඉඳලා ඇවිල්ලා කොත්තුවක් ඉල්ලපු ගමන්ම අර කැහැලුවා තැටියට රත් වෙනකන් ගැහුවා. ඒක දාලා දුන්නා. ඒකට කියන්නේ පුතා පොලිස් කොත්තුලු. අර පරණ එක උපමට්ටම් කරලා පොලිසිය ආයතම දෙන හින්දා කොත්තුවත් පොලිස් මිනිහත් පොලිස් ඒකට පොලිස් කොත්තු කියලා කියන්නේ. බලන්නකො ගෞරවයේ තිබ්බෙකට කරපු අපරාධේ. ඈ පාරේ වික්කනේ අර නිල ගෞරවේ නිල නාමේ ඇඳුමේ වටිනාකම. මේ විදිහට අපේ හාමුදුරුවනේ මේ ලංකා සංස්කෘතියේ බොහෝ දේ අපි සැපපතා නැති කරලා අපේ ආර්ය කුල සිංහල පරම්පරාවේ ගෞරවය ආර්ය කුල බෞද්ධ සාම්ප්‍රදායික ගති සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාලා නොමනා ගමනක් යමින් වන්දනීය පූජනීය බව නැති කරගත්තා විනාශ කරගත්තා. අවසාන කාරණේ අනත්ත් සංහිතෝ. ඒ හින්දා විනාශයෙන් විනාශයටම ගියා සැප හොයන්න ගියපු ශ්‍රී ලංකාව. අද ඒක තමයි මේ උරුම කරගෙන කරුමයක් ගෙවන්නේ සැප හොයාගෙන ආපු අපි ආර්ථික වශයෙන් දේශපාලනික වශයෙන් සමාජීය වශයෙන් සංස්කෘතික වශයෙන් අධ්‍යාපනික වශයෙන් සෞඛ්‍යමය වශයෙන් මේ ආදී කොට හැම ශේත්‍රයකින්ම පල්ලෙහාටම වැටිච්ච රටක් බවට ලෝකයේ සහතික කරලා සහතිකයක් දුන්නා. අපි විසින් ඒ විභාගය ලිව්වා පුතා මෙච්චර කල්. අපි ඒක පාස් කෙරුවා. නීච විභාගයේ පාස් කරලා ශ්‍රී ලංකාවේ තිබුණු අභිමානවත් බව නැති කරලා සියලු ශේත්‍රයන්ගේ අගතියට ගියා විනාශයට ගියා. යන්න හේතුව මේ ඉන්ද්‍රයන්ට වහල් වෙලා සැප දෙන්න ගියපු එකේ කරුමේ. ඒ හින්දා අවබෝධයෙන් යුක්තව සම්මා දිට්ඨියෙන් ලොව බලං ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝචායං කාමේසු කාමසු කල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. පුතේ ජීවිතයට අධිකතර දුක් දෙන්නෙත් නැතුව
ජීවිතයට අධිකතර සැප දෙන්නෙත් නැතුව හැම වෙලාවෙම මධ්‍යම ප්‍රතිපදාව අල්පේච්ඡතාවය සාමාන්‍ය පුරුදු පරිදි ජීවිතයක් නිර්මාණය කරන්න මහන්සි ගන්න. අධික සැප ඕන ජීවිතේ සෑල්ලුවෙන් තිබ්බැකි. මට ඕන තරම් සැප වින්දාගෙන පුතා. ඔයාලා සැපයි කියලා දකින්නේ ඇහි මානෙ මේ ඉන්ද්‍රිය මානෙ. සැප වැඩි මෙට් එක බුදියවුවොත් ලෙඩක් කරන් නැගිටින්න වෙනවා. සැප අඩු මෙට් එක බුදියවුවොත් ලෑල්ලක බුදියවුවොත් නිරෝගී භාවය අරගෙන ඒ ලෑල්ලෙන් බිමට බහින්න පුළුවන්. සැප වැඩි කෑම කෑවොත් ලෙඩ දුක් රාශියක් කරන් දීර්ඝායුෂ තිබ්බේක අල්පායුෂ කරගෙන නැගිටින්න පුළුවන්. හැබැයි ಗುಣ වැඩි කෑම කෑවොත් අවශ්‍ය ප්‍රමාණය දැනගෙන නිරෝගී සම්පන්න දීර්ඝායුෂ වින්දනය කරන උත්මයෙක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ හින්දා අවබෝධයෙන් යුක්තව පින්නතුනි අධික සැප දෙන්නෙත් නැතුව අධික දුක් දෙන්නෙත් නැතුව මධ්‍යම ප්‍රතිපදාව තුල ජීවිතේ තනන්න වීරිය කරන්න ඔබ සියලු දෙනාටම නිවන තරම් දුර නොවේ. මෙලව ජීවිතය ජයගෙන පරලොව ජීවිතය ජයගෙන සදාකාලික සැප ඇති අජරාමර සංඛ්‍යාත අමෘත මහා නිර්වාණ ලාභයෙන් සැනසීම ලබන්නට ලෞතුරා උතුම් බෞද්ධ දර්ශනය තුලින් ධර්මඥානය තුලින් මහා ප්‍රඥේකු වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සියලු දෙනාම ඔහොම්මම දෑත නළලේ තබාගෙන හයියෙන් සාදුකාරයක් පවත්වමින් ධර්ම පරිස්කාර පූජාවන්ට එකතු වෙලා පින් අනුමෝදන් වෙන්න ලෑස්ති වෙන්න. අපේ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා කාමී පින්වතුනි, අද අපේ කාරුණික ආරාධනය පිළි අරගෙන අපේ විහාරස්ථානයේට ධර්ම දේශනාව සඳහා වැඩමකට වදාළ ගල්කිරියාගම සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ඒ වගේම ත්‍රිවිධ හමුදා උපදේශක ශාස්ත්‍රාචාර්ය ශාස්ත්‍රපති නම කීමට අවසරයි පඬිත කාගම සිරිනන්ද අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේට මේ විහාරස්ථානයේ වෙනුවෙනුත් දායකකාරකාදීන් වෙනුවෙනුත් ඒ වගේම සියලුම ප්‍රදේශවාසීන් වෙනුවෙනුත් මේ අවස්ථාවේදී මම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මේ ලෝක ශාසනික සේවාව බොහෝ කාලයක් ඉදිරියට ගෙන යාම සඳහා උන්වහන්සේටත් මේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. බුදුන් වදාළ ධර්මය අද වර්තමාන කාලයේ ජන ජීවිතයට එක් කරගත යුත්තේ කෙසේද කියන කාරණාවත් වත්මන් සමාජය තුළ ඇති වෙලා තිබෙනා වූ නොයෙක් විදිහේ දූෂණ භීෂණ සඳහා එහි උපයෝගීතාවය කොයි ආකාරයටද බලපාන්නේ කියන එක පිළිබඳවත් ඊටාම පැහැදිලිව මේ පින්වත් පිරිසට අද ධර්ම දේශනාව තුළින් අසන්නට ලැබුණා.